menstrual pain එක හුඟක්ම වැඩි නම් ඉස්කෝලේට යන්න බැරි නම් වැඩපොළට යන්න බැරි නම් අඹුසම්බි සම්බන්ධතාවලට බාධාවක් තියෙනවා නම් එදිනෙදා වැඩවලට බාධාවක් තියෙනවා නම් ඒක සම්පූර්ණ ඔබගේ එදිනෙදා ජීවිතය අඩපණ කරනවා නම් ඒ වගේම දරුපල ගැනීමේ පොඩ්ඩක් බාධාවන් තියෙනවා නම් පරක්කම් තියෙනවා නම් බඩේ කැක්කුම යටිබරේ බරගතියක් ඔය ඔක්කොම වෙන්න පුළුවන් ඔයගොල්ලන් මෙච්චර කලක් අහපු එක මාතෘකාවක්. ඒ තමයි endometriosis. හරි. ඉතින් මම කෙලින්ම බහිනවා ටොපික් එකට. ඔයගොල්ලන් දන්නවා අපි මේ මගේ ඉස්සර තිබිච්ච ඒ කියන්නේ මගේ අනිත් වීඩියෝ වලින් දන්නවා මීට පෙර තිබිච්ච වීඩියෝස් වලින් අපේ ගර්භාෂයේ මේ තියෙන මොඩල් එක යෝනි මාර්ගය ගර්භාෂයේ තියෙනවා තල තුනක් තියෙනවා ලේයර්ස් තුනක්. එකක් තමයි අතුලෙන් තියෙන එක. ඒකට කියන්නේ endometrium. ඒක තමයි ඔයගොල්ලන්ගේ හැම මාසික ඔසප් සයිකල් එකක් හැරිලා යන්නේ කවුරු හරි කෙනෙක් ගැප් ගත්තේ නැත්නම්. එතකොට තියෙනවා මයෝමෙට්‍රියම් මාංශ පේශි වලින් හරිත දෙවෙනි. ඒක තමයි බොහොම ඝනකම ලේය. ඒක අලුත් එළියෙන් තියෙනවා අපි නිකන් සෙලොෆින් බෑග් එකකින් රැප් කරා වගේ. ඒ කියන්නේ සෙරස් එහෙම නැත්නම් කනෙක්ටිව් ටිෂු එහෙම නැත්නම් ඒ කියන්නේ සම්බන්ධීකරණ පටක වලින් හදිච්ච ලේයර් එකක්. ඒකට අපි කියන්නේ පෙරිමෙට්‍රියම් කියලා. හොඳයි. දැන් අපිට අද අදාළ වෙන්නේ මේ endometrium එකේ අපි කතා කරනකොට මේ තල තුන මතක තියාගන්න. endometrium කියන්නේ endo කියන්නේ ඇතුළත, metrium කියන්නේ ගර්භාෂය. ඇතුළත ගර්භාෂයේ metrium එකකින් එන ප්‍රශ්නයක් තමයි මේක. කියන්නේ ඇතුළත තියෙන පටක වලින් එන එකක්. ඒක කියන්නේ අපේ දැන් ඔය මම කියවනේ අපේ menstrual cycle එක ඔසප් cycle එකත් එක්ක ඒ හැලී යන ලේ ගන්නවා කියලා කියන්නේ මේ ඇතුලේ හැදිච්ච මේ සම්පූර්ණ පටක ටික. ඒ කියන්නේ ඒගොල්ලන් හැම මාසෙන් මාසෙට ඩිම්බ කෝෂයෙන් පිට වුණාට පස්සේ ඩිම්බයක් එතනින් පිට වෙන FSHLH හෝමෝන ඒ වගේම එස්ට්‍රෝජන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මගින් දැන් හිතනවා දැන් මේ බබේ කම්බින යන්නේ ඒක නිසා දැන් අපිට අග්ගාලා මෙතන අපි දාමු කුෂන් එක දාමු කොට්ටේ දාමු මේ ඔක්කොම ටික ලෑස්ති කරලා තියමු මොකද ශුක්‍රාණු ආපු ගමන් ඊට පස්සේ මෙතන අපේ විසිට එනවා එයා තමයි බබා හරි ඉතින් දැන් මේගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නවා ඒ ඉන්න ටික කාලයකදී බලන ශුක්‍රාණු නැහැ එතනින් ඊට පස්සේ අපි කියනවා එතනින් හැදෙනවා අනිත් රිෆ්ලෙක්ස් එක ඒකෙන් කියනවා නෑ ප්‍රෙග්නන්සි එකක් උන්නේ නැහැ ඒගොල්ලන් අහනවා මොකද කරන්නේ එහෙනම් කියනවා දැන් ඉතින් හකුල දාලා ඔක්කොම ටික යවලා දාන්න අපි ඊළඟ මාසේ බලමු කියලා වෙලා. හොඳයි. ඉතින් දැන් මේ ඔක්කොම ටික හැල්ලා යනවා. ඒකෙන් තමයි අපිට එන්නේ ලේ ගැලීම. මාසෙන් මාසෙට එන ලේ ගැලීම. ඉතින් මෙතනදී වෙන්නේ මොකක් වෙලාවට යකඩ උණතාවය වෙන්න පුළුවන්. ඒ වගේම මේ දැන් අපි කතා කරන්න යන මාතෘකාවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? දැන් මේ endometriosis කියන එක මේ ඇතුලේ තියෙන මේ endometrium එකේ තියෙන සෛල හොඳේ මේ ඇතුලේ තියෙන පටකයේ තියෙන සෛල ඒවා මේ තියෙන ඇතුළාන්තයේ කුහරෙන් මේ ගර්භාෂයේ කුහරෙන් එළියට ගියොත් මෙහෙට ගියොත් කමක් නැහැ මොකද ඒ කියන්නේ අක්‍රිය වෙලා ඒක ඉතින් අපේ මේ කියන්නේ waste product එකක් එහෙම නැත්නම් නිෂ්ඵල දෙයක් හැටියට පිටත් වෙනවා. නමුත් අපි හිතමුකෝ මේක මෙහින් ෆැලෝපියන් නාලය හරහා ගියා නම් වැටෙන්නේ අපේ උදර කුහරයට. ඒ කියන්නේ ඇබ්ඩොමිනල් කැවිටි එකට. ඊට පස්සේ අපි යනවා පෙල්විස් එකට. හොඳේ. එහෙම නැත්නම් උඩ අපේ ඩයෆ්‍රම් එක අපේ හුස්ම ගන්න මාංශ පේශිය ඩයෆ්‍රම් කියලා කියනවා. ඒ උඩ පැත්තකට මේක ලේ ගැලුවොත් මම අර වෙලා ඉන්නවා නම් උඩ පැත්තට යනවා. පැත්තකට ඉන්නවා නම් පැත්තකට යනවා. මේ පැත්තට ඉන්නවා මේ පැත්තට යනවා. යටට මම හිටගෙන ඉන්නවා නම් යට හිටිනවා. හොඳේ. දැන් හිතන්න ඕගොල්ලන්ගේ මාසයකට ගන්න ලේ එළියට යන්නේ නැතුව යම් බාධාවක් නිසා ඒක රිවර්ස් ගියොත් එහෙනම් මොකද වෙන්නේ? රයිට්? යම් ප්‍රමාණයක් මිලිලීටරයක් දෙකක් තුනක් ගියා කියන්නකෝ. ඒක ගියාට පස්සේ ඒක හැලිච්ච ගමන් ඇඟ නිකන් පිච්චිලා වගේ යනවා. රයිට්? ඒකට අපි කියන්නේ මේ මෙතිල් ෂ්මර් සින්ඩ්‍රෝම් කියලා කියන්නේ. ඒක නිකන් එකපාර දාගෙන ලොකු වේදනාවක්. සමහරලාට අපේ ස්පිරිතාලවල අපිට හිතන්න පුළුවන් ඇපෙන්ඩිසයිටිස් කියලා. එහෙම නැත්නම් මොකක් හරි අවයවයක් පිපුරුණ කියලා හිතන්න පුළුවන්. එච්චරකට ලොකු වේදනාවක් සමහර මිනිස්සුන්ට කලන්ත දාලා පැටනවා. ඉතින් දැන් මම ලංකාවේ සහ මෙහි ඉමර්ජන්සි හොස්පිටල් වල ඉමර්ජන්සි ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරනකොට ওই වගේ එනවා. එතකොට හිතුව ගමන් අපි ඊට පස්සේ බලලා වෙලා ඉතින් අපි අහලා බලන මොකක්ද උනේ මොකක්ද හේතුව ඊට පස්සේ අපි අවශ්‍ය කියන්නේ හිස්ටරි එකේ මොකක්ද ඒවා තේරෙනවා. එහෙම නැත්නම් අවශ්‍ය නිගමන කරන්න අපි ඊතුරු පරීක්ෂණ වලට යනකොට අපිට තේරෙනවා මෙතන වෙලා තියෙන්නේ මේ රුධිර ගැලීමක්. හැබැයි ඒක අමාරු වෙන්න පුළුවන් සමහර අයට. ඒ පළවෙනි බොහෝවට පළවෙනි එහෙම නැත්නම් ඉඳලා හිටලා උක වෙන්න පුළුවන්. ඉතින් අපි මේ පැත්තෙන් ඩිම්බැක් පිට වෙනවා. එහා පැත්තෙන් ඩිම්බැක් පිට වෙනවා. ඉතින් මාසෙන් මාසෙට මාරුලා පිට වෙන්නේ. හොඳයි. ඉතින් දැන් මේකේ අපි හිතමුකෝ දැන් එක මාසෙක මිලිලීටර් භාගයක් වැටුණා. තව මාසෙක මිලිලීටරයක් වැටුණා. දැන් ඔහොම මෙතන මිලිලීටර ගානේ වැටුණා නම් අවුරුද්දකට මිලිලීටර් 12යි. දැන් අවුරුදු 5ක් කියන්නකෝ. එතකොට 60යි. හරි. ඉතින් ඔහොම දැන් හැලීගෙන යනකොට මොකද්ද වෙන්නේ? මේ සෛල
මෙහාට හැරෙනකොට අපි එළියට ගියා වගේ නෙමෙයි මෙතෙන්ට යනකොට ඒගොල්ලන්ගේ තියෙනවා හැකියාවක් ආයෙ ගිහිල්ලා පළවෙන්න. අපි මෙතනින් ගැලවිලා ගිහිල්ලා එහා පැත්තේ පළවෙන්න යනකොට මොකද මේකත් එක්ක ඔක්කොම යන්නේ මේ කියන්නේ මැරිච්ච සයිඩ නෙමෙයි සමහර ඒවා ඒ අපේ පටකයත් එක්ක ගැලවෙනකොට සක්‍රීය සෛලත් යනවා. ඒ කියන්නේ ලයිව් ටිෂුස් උත් යනවා. ඒ ගිය ගමන් මොකද වෙන්නේ? ඒක ගිහිල්ලා වෙලා ඒකට අවශ්‍ය පදනම තියෙනවා නම් ඒ කියන්නේ එතන රුධිර වාහනය තියෙනවා නම් බ්ලඩ් සප්ලයි තියෙනවා නම් ඉන්ඩ තැනක් තියෙනවා නම් ඒක ගිහිල්ලා එතන පළවෙනවා. රයිට්? ඒ පළවෙච්ච එකෙන් මොකද්ද වෙන්නේ? දැන් මේක පළවුණාට පස්සේ ලංකාවේ මම හිතන්නේ මම දැකලා නැහැ. නමුත් මම මෙහි මං ආසයි ටිකක් වත්තේ වැඩ කරන්න. හොඳේ. ගාඩ්නින් එකම කරන්න ආසයි. දැන් මෙහි දැන් අපේ සීසන් 4ක් තියෙනවානේ. මම වැඩ කරන්නේ දැන් ටොරොන්ටෝ කැනඩාවල. අපේ මේ සීසන් 4ක් තියෙනවා. හරි. එතකොට තියෙනවා වින්ටර්, එතකොට ඕටම්, ස්ප්‍රින්ග්, සමර්. ඉතින් එක එක ඍතුවට අපේ තියෙන ගස් කොළන් වල සමහර ඒවා වැඩෙනවා, සමහර ඒවා නින්දට එනවා, සමහර ඒවා මුළු වින්ටර් එකෙම තියෙනවා. වින්ටර් එක සමර් එක දෙකෙම තියෙනවා. ඍතු හතරෙම තියෙනවා. මෙතන වෙන්නේ දැන් මෙයා ගිහලා පළවුණාට පස්සේ එයාගේ ඍතුව මොකද්ද? එයාගේ ර්තුව තමයි ලේ ගලන ඍතුව. ඒ කියන්නේ අපේ මාසික සයිකල් එක එනකොට එයා ඇක්ටිවේට් වෙනවා. ඒ කියන්නේ ඒක ඉන්න ඉස්සෙල්ලා ඇක්ටිවේට් වෙනවා. රයිට්? ඔය FSH LH කියන මේ හෝමෝන් දෙක ආපු ගමන් දැන් මෙයා මෙහි ලෑස්ති වෙන්න කියනවනේ අපේ මේ කොට්ට මෙට්ට දාලා අපේ විසිටේ කියලා වෙන්න. එයා වෙන තැනක හිටියත් එයාත් ලෑස්ති වෙනවා. දැන් ඒක මාර ප්‍රශ්නයක් නේ. දැන් එතනට විසිට යන්නේ නැහැ නේ. හරි මේ ටියුබ් එක කරා ගිහිල්ලා අපි හිතමුකෝ ඒ ගිහිල්ලා ලේ වැටුනේ බුද මාර්ගයයි ඒ වගේම අපේ ගර්භාෂය සහ යෝනි මාර්ගයේ අතර කියලා වැටුණු එකට අපි කියන්නේ පවුච් ඔෆ් ඩග්ලස් කියලා. උතර වැටුනොත් එහෙම උතර තමයි මුගක් වෙලාවට කියලා වැටෙන්නේ. අර ටියුබ් වල තියෙන හැටියට. උතර ගිහිල්ලා එකතු වුණාම ඉතින් ලේ එකතු වෙලා ටික කලක් ගියාට පස්සේ දැන් ඔය ලේ ඕගොල්ලෝ උතර දන්නවා. තුවාලයක් කැපිච්ච එක මම දැන් ඔයගොල්ලෝ මගේ සමහර වීඩියෝස් දැකලා තියෙනවා තුවාලලා මහානේවා. ඔයගොල්ලන් දැකලා ඇති එතන ලේ ගන්නවා ඊට පස්සේ ලේ කැටි වෙනේවා. ඉතින් උතනදී වෙන්නේ දැන් ලේ වල තියෙන සංයුක්තිය අනුව එතන ගිහිල්ලා තියෙනවා ෆයිබර්බ්ලාස්ට් තියෙනවා ට්‍රොම්බෝබ්ලාස්ට් තියෙනවා ග්‍රෝත් ෆැක්ටර්ස් තියෙනවා ෆයිබ්‍රින් එතකොට නෙට් එකක් තියෙනවා. ඔය ඔක්කොමත් එක ගිහිල්ලා වෙලා අපි අපේ මොකද්ද වෙන්නේ ලේ ගමනේ නවතින්න ඕනේ. රයිට්? හීමෝෆීලියා නැත්තම් ඒක කියලා නවතින්න ඕනේ. ඉතින් දැන් මෙතනත් වෙන්නේ ඕකම තමයි. ඒ ඇඟ ඇතුළට ගියත් ඒ ක්‍රියාවලිය ඇති වෙලා ඒ ලේ ටික සම්පූර්ණයෙන්ම මේක සෛල උරාගත්තා වගේ මෙතන ලේ ඩ්‍රයි ඔෆ් වෙලා යනවා. ඒක වෙයිලා යනවා. නමුත් ඒක අපි නිකන් බීජයක් පස්සෙර තියනවා වගේ වැඩක් තමයි. සිග්නල් එක ආපු ගමන් ඒක ආයෙ වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට අපි හිතමුකෝ මේ අක්මාව ළඟ තියනවා කියලා. එහෙම නැත්නම් අපේ ස්ප්ලීන් එක ළඟ තියනවා කියමුකෝ. එහෙම නැත්නම් අපේ තියෙන ලිම්බ කෝෂ ළඟ කොහේ හරි ඔය බ්ලේ ගිහිල්ලා විසිවෙච්ච ඕන තැනක ඔය සෛල පැලවෙන්න පුළුවන්. එතකොට තව එකක් තමයි මම දැකලා තියෙනවා ඒ සර්ජරි කරනකොට ඒක ගිහිල්ලා අපේ බඩවැල් වල ගිහිල්ලා එතෙනවා පැලවෙනවා. සමහර වෙලාවට බඩවැල් ඇතුළේ තියෙනවා. සමහරට ඒක පිටින් ඇතුළට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඇතුළට එන මම කියන්නම් කොහොමද ඒක අපි හිතන විදිය කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම අපි හිතනවා දැන් මේ ඉන්ඩෝමෙට්‍රියස් කියන දැන් මම කිව්වේ මේක මේ රිවර්ස් බ්ලඩ් යන එකනේ මම කිව්වේ ලේ යන එක. ඒ වගේම අපි හිතනවා මේක සමහරට ලිම්ෆැටික් සිස්ටම් එකකින් යන්න පුළුවන් කියලා. අපි ලංකාවේ තියෙන ෆයිල් ඒරියා ලිම්ෆැටික් සිස්ටම් එක අර ලොකු වෙන්නේ. ඒ ලිම්ෆැටික් සිස්ටම් එකට ෆයිල් ඒරියා පණුව ගියාට පස්සේ එතන වෙන ප්‍රශ්නයක්. හොඳයි. දැන් ඒ වගේම තියෙනවා අපේ මේ දමනි සාශිරා රයිට්. ඒ එකත් මේක යන්න පුළුවන්. ලිම්ෆැටික් සිස්ටම් එක යන්නත් පුළුවන් මේ සෛල. ඒ වගේම බ්ලඩ් සර්කියුලේෂන් එක නැත්නම් රුධිර වහනත් එකත් යන්න පුළුවන්. එහෙම ගිහිල්ලා රුධිරය කොහෙද යන්නේ? හැමතැනම යනවානේ. රුධිරය යනවා මොළයට යනවා, ඇස්වලට යනවා, ඔළුවට යනවා, අත්පය හොට යනවා. එතකොට අපේ පෙනහර වලට යනවා, හෘද වස්තුවට යනවා, වකුගඩු ඕන තැනක් හිතන්නකො. ඔය ලොකු මේ කියන්නේ මේ මාංශ පේශී ඒවා හුඟක් ඉවර බහුතරවම දැන් ඒ කියන්නේ කුහරයක් තියෙන තැනක් නම් ඔය එන්ඩෝමෙට්‍රියෝසිස් කියන තැන බොහොම ඉක්මනින් යනවා. ගිහිල්ලා වෙලා එතන පටන් ගන්නවා. දැන් අපි පෙනහරට ගියොත් මොකක්ද වෙන්නේ? මිනිහෙක් එතකොට කහින්න පටන් ගන්නවා. බොහෝ විට ඒ කියන්නේ පාස එක උග්‍ර වෙලා නම් කහිනවා ලේත් එක්ක. එතකොට අපි මොකද ටක් ගාලා හිතන්නේ අපි හිතනවා එක්ක මේක කැන්සර් එකක් එක්ක මේක TB වෙන්න පුළුවන්. නමුත් ස්ත්‍රියකගේ මේකත් එක අවස්ථාවක්. එහෙම නැත්නම් එයාගේ ගුද මාර්ගයෙන් ලේ ගලන්න පුළුවන්. එතනදී අපි බලනවා ඉතින් මෙතනත් කැන්සර් එකක්ද, පොලිප් එකක්ද, පැපිලෝම එකක්ද, එහෙම නැත්නම් අල්සරටිව් කොලයිටිස්ද, ක්‍රෝන්ස් කොලයිටිස්ද, ඔය ඔක්කොම ඩයබටිකුලයිද, එහෙම නැත්නම් පැපිලෝමද, පොලිප්ද ඔය උඟාක් දේවල් බලන්න අපේ ඔළුවට එනවා. ඒ අතරතුර මේකත් එක පොසිබිලිටි එකක්. එතකොට අපි හිතමුකෝ දැන් මේක ගිහිල්ලා වෙලා පළවුණා කියලා වෙලා අක්මාව ළඟ එතකොට අක්මාව ළඟ එක එක වේදනාවක් එනවා. එක්ක මේ බඩවැල් වලට ගම දැන් මේක වෙන්නේ මේකයි. දැන් ඔය මං කියවනේ අර ලේ ගිය තැන ඒක ඇවිල්ලා වැහිලා ෆිබ්‍රින් හැදි ඇවිල්ලා ඔක්කොම වෙලා අපේ කැබලක් හැදෙනවනේ. දැන් ඒ හැදෙන කැබල ඕගොල්ලන් හිතන්නේ ඇඟ ඇතුළේ හැදුණා කියලා. එහෙම තමයි වෙන්නේ. දැන් ඒ කැබල නිකන් අපේ මේ වේලෙන්නේ නැහැ. මොකද එතන අපේ ඇතුළේ ඔක්සිජන් නැහැ නේ පිට වගේ ඉරුවෙලියක් නැහැනේ. ඒක හැදෙන්නේ අපේ
සම්බන්ධීකරණ පටකවල ඒ කියන්නේ කනෙක්ටිවිටි ඉෂුව අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා මෙඩිකල් ටර්ම් එකට කියන්නේ ඇඩ්හීෂන් කියලා. ඇඩ්හීෂන් කියන්නේ ඇඩ්හියර්. දෙකක් අලවන්න. හොඳයි. එක තැනක් තව තැනකට ඇලවෙනවා. ඉතින් දැන් මම තුවාලයක් කැපුවොත් මම මහලා මොකද්ද මම කරන්නේ? හැම අලවන එකනේ කරන්නේ. එක්ක මොකක් හරි ශල්‍ය කර්මයක්. දැන් මම ඉස්සර C section කරලා තියෙනවා. C section එක කරාට පස්සේ මම හුන්දා අපි මොකද කරන්නේ? ඒක අපේ හැම ලේයර් එකම අපි ගිහිල්ලා සම්බන්ධීකරණ එක තමයි. ඒක හා වෙන එක තමයි වෙන්න ඕනේ. ඉතින් දැන් ඇඟ දන්නේ මේක දොස්තර කැපුවා, මේක අපේ රුධිර වහණයෙන් වුණා, මේක ත්‍රස්තවාදියෙක් ඇවිල්ලා බෝම්බ ගහලා කැපිච්ච ෂප්නර් ඉන්ජරි එකකින් වෙච්ච එකක්, මේක සුනිමල් ඇවිල්ලා වෙල්ලා ඔළුවට ගහලා බරටත් ගහලා පිහියෙන් යන්න එකට හොඳ වෙන්න ඕනේ කියලා ඇඟ දන්නේ නැහැ. ඇඟ දන්නේ තුවාලයක් වුණොත් මේක මෙහෙම වෙන්න ඕනේ. මෙතනට ලේ ගියොත්, මෙතනට ෆයිබරින් ගියොත් මම මේක මේ විදිහට කරන්න. ඉතින් එයා මොකද කරන්නේ? එයා ඒකට දානවා හා වෙන්න එවනවා මේ සංකාරක right the components. එතකොට මොකද්ද වෙන්නේ? දැන් මේ ලේ ගාලලා ලේ වෙලනකොට එතනින් හැදෙනවා sticky glue. එහෙම නැත්නම් ගම් එක වගේ එකක්. ඉතින් ඔක හිතන්න හැම මාසෙම වෙනවා කියලා ඇලවෙනවා. එතකොට දැන් මොකද වෙන්නේ? ගුද මාර්ගයයි ගර්භාෂය යෝනි මාර්ගය පැත්ත ඒ පැත්ත හොඳ ඉඩ තිබිච්ච එක. එතකොට අපි හිතමුකෝ මේ පැත්තෙන් අසුචි යනකොට ඒක එහාට මෙහාට වුණා නම් ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලන් ලිංගිකව හැසිරෙනවා නම් ඒ තියෙන පොසිෂන් එක අනුව එහාට මෙහාට යනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අපි හිතන්නකෝ දැන් මේ දෙක හොඳටම හා වෙලා තියෙන්නේ කියලා. එතකොට යම් විදිහකට ඒගොල්ලන්ගේ ලිංගික හැසිරීමේදී පොසිෂන් එක වෙනස් වුණොත් එතකොට වේදනාවක් වෙනවා. ඇයි මොකද්ද? දැන් අර අලවලා තියෙන දේක් අපි නිකන් ගැලවෙන්නේ නැහැ. ඉතින් ඔතන තමයි හුඟක් වෙලාවට සංසර්ගීය දෙනකොට හුඟක් අයට වේදනාවක් එන්නේ. right? ඒක හුඟක් දුරට තියෙන එක හේතුවක්. මම කියන්නේ ඒක විතරයි. මොකද වෙලා තියෙන්නේ මේ එන්ඩෝමෙට්‍රියෝසිස් එක විතරක් නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. එන්ඩෝමෙට්‍රියෝසිස් එකේ තියෙන consequence එක නැත්නම් complication නැත්නම් වෙච්ච ඒකේ තියෙන ප්‍රතිඵලයක් හැටියට වෙන දේ තමයි අපිට දැන් අපේ symptom වෙන්නේ. ඉතින් අපි ඔයගොල්ලෝ හිතන්නේ symptom වෙනකොට දැන් අපේ ඔය ළමෙක් වැඩිහිටපත් වුණාට පස්සේ අවුරුදු මෙහි සාමාන්‍යයෙන් ඇවරේජ් එක 7යි 8යි ලංකාව අපි කියමුකෝ 8යි කියන 9යි කියමුකෝ ඒ කාලේ ඉඳන් ඉතින් ඔන්න දැන් ඔය සබ්ජෙක්ට් පටන් ගත්තා මිතියානේ යන්නේ බඩර දෙන ඕකම තමයි යන්නේ ඉතින් ඕකම තමයි ගෑණික් වුණාම තියෙන කර්මේ ඉවස ගන්න මොකක් හරි කියයි හරි ඒක අපේ රටේ විතර නෙවෙයි වෙන රටවලත් එහෙමයි මොකද අපේ ඒක අපේ සුලභව තියෙන දෙයක් ඒකට සමහර විට අපේ තියෙන විශ්වාසය එහෙම නැත්නම් බිලීෆ් සිස්ටම් එක නැත්නම් අපේ සංස්කෘතිය කල්චර් එක ආගමික ඒ හේතු මත අපේ විතර නෙවෙයි වෙන රටවලත් ඒකට ගන්න තියෙන පිළියම එහෙම නැත්නම් ඖෂධ වල තියෙන බය එහෙම නැත්නම් ඒකේ තියෙන නොදැනුවත්කම නිසා අපි ඊට පස්සේ ඒකට නෑ ඕක කොහොම තමයි හරි අපි මේ විදිහට ඉපදුනොත් අපේ මෙහෙම තමයි පිරිමේක් වුණොත් මේ වාසි තියෙනවා ඉතින් සමහර රටවල ඒක තමයි පිරිමි බබෙක් හම්බෙනවා නම් ඒකට ඒගොල්ලන් අනුබල දෙනවා ගැහණු බබෙක් එනවා නම් ඒගොල්ලන් ස්කෑන් එකකින් බලලා ඒකට බොහොම අප්‍රසන්න ක්‍රියාමාර්ග ගන්න එක අපි හුඟක් අය දන්නවා හුඟක් අය දන්නේ නැත්නම් එහෙම දේවල් වෙනවා right ඉතින් ඒගොල්ලන් මොකද හිතන්නේ ඒක එහෙම වුණොත් මේ වගේ කියලා. ඉතින් අපේ තියෙන වැරදි වටහා ගැනීමක් ඒ ගැන කනගාටුයි. ඉතින් මම මේ වීඩියෝ කරන්නේ ඒව ගැන දැනුවත් කරන්න. මොකද ඒ කාලේ පටන් ගන්න එක අපි හිතුවොත් ඒක ආවම දෙයක් වෙන එකක් සාමාන්‍යයි කියලා. මම හිතන්නේ පිරිමියෙක් හැටියට මම දැක්කොත් ගෑනු කෙනෙක් එයාගේ සාමාන්‍ය තියෙන ෆිසියොලොජිකල් රයිට් ශාරීරිකමේ තියෙන වෙනස්කම් නිසා එයා හැමදාම ඉන්නවා නම් ගොළු ගහලා ඉන්නවා නම් එයාට වැඩට යන්න බැන්න ස්කෝලට යන්න බැන්න නම් එයාට එළියට යන්න බැන්න නම් මට කරන්න පුළුවන් මොකක්ද ඒවත් එයාට කරන්න බැන්න නම් මං හිතනවා මොකද මෙහෙම වෙන්නේ ඉතින් එයා කම්බෙල් නම් ඒක වෙන කතාවක් එක්ක වෙන නීති රීති තියෙන වෙන කතාවක් නමුත් එයාට තියෙන අවස්ථාව යන්න එයාට උනන්දුව තියෙනවා නමුත් කරන්න බැන්න නම් මම සම්පූර්ණයෙන් මගේ හදවතට ගාලා දීවල යනවා මොකද්ද මට ඕක කරන්න පුළුවන් ඕගලන්ට ඒක ගැන ඔයාගේ ওই තත්ත්වේ පහසුවක් කරන්න. ඉතින් ඒක තමයි මේ වීඩියෝ එකේ ඇත්තටම පරමාර්ථය. ඉතින් ඒ වෙන ඒ රිදෙන ඔක්කොම හිතන්න දැන් මේ ලේ ගන්නවා. ලේ ඊට පස්සේ උතන හා වෙනවා. එතනින් වෙන වෙනස්කම් ඊට පස්සේ උතන අපේ සමහර අයගේ තියෙන රිසෙප්ටර්ස් උගක් තියෙනවා. ප්‍රොස්ටාග්ලැන්ඩින් කියලා හැදෙනවා. ඇරක්නොයිඩ් ඇසිඩ් කියලා හැදෙනවා. ඒ ඔක්කොම වෙලාවෙල ඊට පස්සේ මසල් ඒවා ටික කන්ට්‍රැක්ට් වෙන්න පටන් ගන්නවා. ඒකත් එක්ක ඊට පස්සේ සාහේන ක්‍රැම්ප් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔය ඔක්කොම දැන් අවුරුදු ගාණක් ගියා කියන්නකෝ. දැන් ළමයා ලොකුනේ 10න් කියන්නකෝ. ළමයා ලිංගිකව හැසිරෙන්න පටන් ගන්න අවුරුදු 20න් කියමුකෝ. ඉතින් අවුරුදු 10ක් තිස්සේ ඕවා 125ක් ওই සයිකල් එක ගිහිල්ලානේ. ඒ කියන්නේ ඔතන දැන් වෙනස්කම් 125ක් තට්ටුව දැන් වෙනස්කම් ඇති වෙනවා. ඉතින් ඒ වෙනකොට මොකද්ද වෙන්නේ දැන් අර පටක ඇවිල්ලා බැඳිලා හා වෙන්න අවශ්‍ය නැති දේවල් හා වුණාට පස්සේ දැන් සමහර විට බඩේ එනවා ටිකක් කොන්ස්ටිපේෂන් කියලා. හරි බඩ වේලන ගතිය කොන්ස්ටිපේෂන්.
එහෙම නැත්නම් මුත්‍රාශය පැත්තෙන් මොකක් හරි එතන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැම වෙලේම ඇතුලේ pelvic pain තියෙන්න පුළුවන්, chronic pain. එහෙම නැත්නම් කොන්දේ pain තියෙන්න පුළුවන්. දැන් මම බබාලා ඩිලිවර් කරනකොට සමහර අයට එනවා back labor කියලා. කොන්දේ හරියට රිදෙනවා. මොකද අපේ nerves එන්නේ පිටිපස්සෙන්. ස්නායු වෙන්නේ පිටිපස්සෙන්. හරි? ඒතර අපේ තියෙනවා sacral plexus කියලා. ඒ වයින්නේ පිටිපස්සෙන්. දැන් මේ endometrios මේ cells එහෙම නැත්නම් සෛල ගිහිල්ලා ඒ nerve උඩ මේ වුණොත් මොකද වෙන්නේ? ඒ වගේ ලේ ගන්නකොට සායන එක අපි nerve එකක් නිකන් පුච්චනවා වගේ පේන්න එකක් එන්නේ. ඉතින් අපි ඒක අල්ට්‍රාසවුන්ඩ් කරනවා, මෙහෙන් කරනවා ඒවට අන්ෆෝර්චුනේට්ලි හැම එකටම අහු වෙන්නේ නැහැ. හොඳයි. ඉතින් උන්නතන තමයි මම කියන්නේ එතන ලෙඩා කියන දේ ඒ හිස්ටරි එකේ මුගක් දේවල් අපිට තියෙනවා. එතනින් එහාට අපි බලුවම අර එක්සැමින් කරලා මම අර පැප් ටෙස්ට් එක කරා වගේ එක්සැමින් එක අනුව අපිට දැනගන්න පුළුවන්. එතනින් එහාට අපි තීරණය කරනවා මේක ඒ තියෙන ලෙඩේ උග්‍රතාවය අනුව තමයි අපිට කියන්න පුළුවන් මේ ස්ටෙප්ස් වලට යන්න කියලා. සමහර එකේ අපි CT එකට නැත්නම් MRI එකට යන් සමහර කෙනෙක් කිලිම එකේ අපි කරමු ලැපරොස්කෝපි එකට යන් කියලා. මොකද ඒ තියෙන ඒ අපි දැන් වෛද්‍යවරු හැටියට අපේ තියෙනවනේ දැනුමක් අපි කරලා දැනුමක් තියෙනවා අපි සංඛ්‍යා ලේඛන බලලා ස්ටැටිස්ටික්ස් අනුව අපි දන්නවනේ. ඒතර අපි මේ වගේ සිම්ප්ටම්ස් එන්න නම් මෙච්චර තියෙන්න ඕනේ ඩැමේජ් එක. එහෙමනම් මේ ක්‍රමයේ කිව්වොත් අර කරනවට වඩා අපිට පුළුවන් ටක් ගන්න නිගමනය කරන්න. හොඳයි. ඉතින් ඒක නිසා ඒ දොස්තර එක ලෙඩාට මම වෙන වීඩියෝ එකක් මම වීඩියෝට කිව්වා කමනිට කියන එක නෙවෙයි එන්ඩෝමෙට්‍රියෝසිස් වලට සිරිමලීට කියන්නේ. සිරිමලීට කියන එක නෙවෙයි ජයන්තිට කියන්නේ. ජයන්තිට කියන එක නෙවෙයි අපේ සුමතිට කියන්නේ. හරි. ඉතින් ওই වගේ මොකද ඒගොල්ලන්ගේ තියෙන අපේ හැම අවයවම වෙනස්, අපේ තියෙන ශරීරයේ තියෙන ක්‍රියාකාරීත්වය වෙනස්. ඒ නිසා එක්කෙනෙක්ට මේක අනිත් එක්කෙනාට වෙන්න පුළුවන්. ඉතින් ඒක ටිකක් මම දැනුවත් කරන්න ඕන ඔයගොල්ලන්ට. ඒ මොකද එහෙම වෛද්‍යවරු සමහරට එකපාර එක්කෙනෙක්ට අනිත් එක්කෙනාට සම්පූර්ණයෙන්ම ගිලිම කියන ඔයාලට මේක කරන්න වෙයි කියලා. රයිට්. ඉතින් ඕකට හේතුව පදනම මේක වෙන්න පුළුවන්. රයිට්. ඉතින් දැන් මෙතනදී දැන් මේ ගිහිල්ලා වෙලා දැන් මේ ක්‍රියාවලිය යනකොට එයාට බබා හම්බෙන්න යනකොට ඔන්න බබාලා හම්බෙන්නේ නැහැ ටිකක්. මේක එක කාරණයක්. පහු වෙනවා. ඉතින් කියනවා දැන් අපි එකට සංසාරකේ ඉන්නවා හම්බෙන්නේ නැහැ. එක්කෝ මේක මේතකොට ඉතින් අපේ සමහර මම අහිත තියෙන සංස්කෘතියෙන් ඒ කාලේ මගේ හරියට හිත රිදුනා බඳ ගෑණික්. මේ බඳ ගත්ත මෙහෙමයි. පොරොන්දු මෙත් කිව්වා මෙහෙමයි. රයිට්. ඉතින් වලින් අපේ පව් අපේ ශ්‍රී පක්ෂ මේ අපේ ගෑනු පක්ෂයට හුඟක් අපේ ලැබිලා තියෙනවා ඉතින් අනවශ්‍ය ලේබල් එකක්. නමුත් පිරිමින්ගෙත් හුඟක් තියෙන සම්භාවිතාවක් ශුක්‍රාණු අප්‍රාණිකයි, ශුක්‍රාණු මදි, ශුක්‍රාණුන්ට පීනන්න බෑ. ඒ වගේම ඒගොල්ලන්ට ලිංගික අප්‍රාණිකත්වය එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ප්‍රීමැචුර් ඉජැකුලේෂන් කියන්නේ ඒගොල්ලන්ට සංසාරේ ඇත් වෙන්න බෑ. ඊට ඉස්සෙල්ලා ඒගොල්ලන්ගේ ශුක්‍රාණු පිට වෙනවා. ඉතින් ඔය ඔක්කොම අපි බලන්න ඕනේ පින්තූරයට අරගෙන ඒ වගේම ඒගොල්ලන්ගේ තියෙන මානසිකත්වය ඒගොල්ලන්ගේ තියෙන දැනුම ඉතින් උතන හුඟක් දේවල් එක බලවම ඉතින් මේ බබාලා හම්බෙන්නේ නැති එක වෙනකොට අර හුඟක් වෙනස්කම් වෙලා රයිට්. ඉතින් ඕක තමයි මම ඔයගොල්ලන්ට දැනුවත් කරන්න ඕනේ. මේ වගේ ලක්ෂණ එනවා. දැන් මේක බොහොම සරල වීඩියෝ එකක්. හොඳයි. මේක පටන් ගන්න විදිහට අපේ තව හුඟක් තියෙනවා කොටස් තියෙනවා. මේ වගේ ඔයගොල්ලන්ට එනවා නම් හුඟක් වේදනාවක් පීරියඩ් එක සෙල්ලම් කරන්න බෑ. එතකොට නැමෙන්න කරන්න අමාරුයි. සාමාන්‍ය දවස් ගෙනිය ගන්න බෑ. එතන බොහෝ විට මේ தත්ත්වය තියෙන්න පුළුවන්. එහෙමනම් අපි මුලදිම ඒ ගැන හිතලා අපි ඒකට ගන්න පුළුවන් පියවර ඒක මම ප්‍රතිකර්මත් එක්ක කතා කරනවා ඒව කරන්න පුළුවන්. නමුත් මේකද කියන එක හේතුවක් අපි බලන එක මම හිතන්නේ කලින් බලන එක හුඟක් හොඳයි. ඉතින් මමට ඕක කියන්න ඕනලා තිබුණා. දැන් අපි ඊළඟ එකෙන් මොකද්ද අපි කරන්න යන්නේ? දැන් මේ එන්න පුළුවන් මම ටිකක් කිව්වා එන්න පුළුවන් ප්‍රසන්ටේෂන් කොයි විදිහට දෙන්න පුළුවන්. දැන් අපි ඒ ගැන තව ටිකක් කතා කරලා එතනින් එහාට අපි කොහොමද යන්නේ ජීවිතයට එකෙන් තියෙන බලපෑම සහ අපි කොහොමද මේක ඩයග්නෝස් කරන්න මොනවද කරන්නේ දොස්තරවරු හැටියට එහෙම නැත්නම් අපි හෙල්ත් ප්‍රොෆෙෂනල් මොකද කරන්නේ කියලා ඒ ගැන කියන්න සහ ඒකට අවශ්‍ය වෙන ප්‍රතිකර්ම එතනින් එහාට වෙන්න පුළුවන් consequences ඉතිරි අනාගතයේ තියෙන්න පුළුවන් ඒ ඔක්කොම ගැන කතා කරනවා. ඉතින් දැන් මම පොරොන්දු වෙන හැටියට අහලා තිබිච්ච එක ප්‍රශ්නයක් out of everything ඒක endometriosis මම දන්නා එක බොහොම අදාළ ප්‍රශ්නයක්. මම මේ ගැන හිතුවේ මේ වීඩියෝ කරන්න මම කිසිම දවසක් තිබුණේ නැහැ. මේ වීඩියෝ ගැන මම හිතුවේ අවුරුදු ඇත්තම කියනවා නම් මම ලංකාවේ ඉන්නකොට මම හිතුවේ එතකොට ඔය YouTube කලාවක් තිබුණේ නැහැ. හොඳයි. එතකොට ඔය මෙහෙම කතා කරලා YouTube කලාවක් තිබුණේ නැහැ. ඉතින් කොරෝනා වෛරස් එකට මේ සිද්ධ වෙන්න තමයි මේ හුඟක් දේවල් ඊට පස්සේ ඉන්න පටන් ගත්තේ. රයිට්. ඉතින් ඒ කාලේ මම හිතුවා අපිට පුළුවන් නම් මේ එන හුඟක් අයව දැනුවත් කරලා මම දකින්නවානේ දැන් ඒකේ end result එක මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒක වෙන්න පටන් ගත්තේ අවුරුදු 10 12 ඉස්සෙල්ලා. ඉතින් අපිට පුළුවන් නම් ඉතින් මම එකිනෙක කෙනාගේ level එකකින් එකිනෙක කෙනාට මම පුද්ගලිකව ඒගොල්ලන්ට දැනුවත් කරා. නමුත් දැන් මේ තාක්ෂණයට පින් සිද්ධ වෙන්න ඔබලාට පින් සිද්ධ වෙන්න ඕගොල්ලන්ගේ කාලය දෙන නිසා අපිට පුළුවන් දැන් දැනුවත් වෙලා අපේ කාලේ ගියත් දැන් අපි වැඩි හිටියටපත් වෙලා ඉන්නේ. නමුත් ඉදිරි පරම්පරාවට හරි ඒගොල්ලන්ගේ ඉදිරි අනාගතේ අපිට පුළුවන් බොහොම සෞඛ්‍ය සෞභාග්‍යමත්
ඒ වගේම බොහොම යහපත් දෙයක් කරන්න දැන් අපි මේ දැනගන්න. ඒක තමයි මගේ ඇත්තම බලාපොරොත්තු මේ වීඩියෝ වල. ඉතින් මම හිතනවා ඔයගලන්ට එකකින් මොකක් හරි දැනුමක් එන්න ඇති කියලා. ප්‍රශ්න වලට මම උත්තර දෙන්න කැමතියි. මට එකපාර උත්තර දෙන්න බැරිනොත් මම කොහොම හරි උත්තරයක් දෙනවා. ඉතින් අපි කමියුනිටි එකක් හැටියට අපි ඔක්කොලාටම එකිනෙක කෙනාට උදව් කරගෙන අපි මේකෙන් ගොඩෙමු. හොඳයි? මගේ නම ඩොක්ටර් ශ්‍රවන්ත ඩැනියල්. මම ප්‍රැක්ටිස් කරන්නේ ටොරොන්ටෝ නගරේ කැනඩාවේ. ඉතින් අපි ඊළඟ වීඩියෝවෙන් අපි හම්බෙමු. සුබ දවසක්.